එක පැයට. පිටිපස්සේ දොරෙන් තමයි බැස්සේ. ඒක හින්දා මට තියෙන බස් එක යන්න නැත්නම් ඕවර්හෙඩ් එක යන්න තිබුණා. අපි මේ එයාපෝට් එක යටක තියෙනවා ට්‍රාන්සිට් එක. යටක් ඉඳලා තමයි ඊළඟ ෆ්ලයිට් එක ගන්න තියෙන්නේ ඉස්තාම්බුල් to ශ්‍රී ලංකා. දැන් ඉන්නේ IST ඉස්තාම්බුල් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපි එයාපෝට් එක ඇතුළට ආවා. ඇවිල්ලා දැන් ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස් එකෙන් අපි එහා පැත්තට යන්න ඕනි. එහා පැත්තට ගිහිල්ලා පැය 8:00මාරක් තියෙනවා. ඒ 8:00මාර පොඩක් ඉඳගෙන වටපිටේ බලලා නැත්නම් එයාපෝට් එකේ ඇවිල්ලා තියෙන්නේ. මම හිතුවා අද ලොකු වෙලාවක් තියෙන හින්දා ඉස්තාම්බුල් එයාපෝට් එක ගැන වීඩියෝ එකක් කරන්න රවුමක් ගහලා බලමු අපි කොහොමද එයාපෝට් එක ටිකක් ඇවිල්ලා. මොකද එයාපෝට් එක ගොඩක් ලොකුයි. ටර්මිනල් 7ක් තියෙනවා. මම අනිත් වීඩියෝ එකේ කියනවා වගේ. ඉතින් එතන ඉතින් රවුමකුත් ගහලා මේකේ මොනවද තියෙන්නේ කියලා එකත් බලාගෙනම අපේ අනිත් ෆ්ලයිට් එකට නගිමු. හොඳයි අපි එයාපෝට් එකේ පොඩි රවුමක් ගහන්න කියලා බැලුවේ. වෙලා තියෙන හින්දා මොකද තව තියෙනවා පැය 6ක් අපිට මෙතන ඉන්න. ඊළඟ පොඩ රවුමක් ගහලා කෝපි එකක් බීලා ඇවිදලා බලමු මොනවද එයාපෝට් එකේ තියෙන්නේ. දැන් කියන්නේ මෙතනක් තියෙනවා කොෆි ප්ලේස් එකක්. බලමු කොහොමද කියලා කොෆි වල ප්‍රයිස් එක. මොකක්ද ගෙවන්න? මොනවද බොන්නේ? මම කැපචිනෝ එකක් ගන්න. Hi, 2 cappuccino. Yeah. ෆ්ලේවර් දෙකක් තියෙනවා කිරි වල. ඕට්ස් එකයි කොකනට් එකයි. අපි කෝපි එකක් බොන්න පොඩ්ඩක් ආවා මග වෙලා තියෙන හින්දා. මෙතනින් තමයි ගත්තේ කෝපි එක. මේකට වුණා යුරෝස් 6:00මාරයි නේ 6.80යි 6:00 6.50ක් වුණා යුරෝ වලින්. මේක තමයි කෝපි එක. Nima. Ini kopi gua tulai banget tadi. ටර්කි වල කෝපි එකට වැඩිය තේ තියෙනවා. එළියට ගියාම මුංගේ මේ ටී කල්චර් එකක් තියෙනවනේ. ටර්කි ටර්කිෂ් ලගේ ටර්කිෂ් තේ කියන්නේ ඕනෝ. ටර්කිෂ් තේ කියන්නේ මුංගේ කල්චර් එකක්. අපේ කොච්චර තේ හැදුවට කල්චර් එකක් නැහැ. මේගොල්ලන්ගේ එළියට ගියාම අපි පාරේ යනකොට මේ පරණ කට්ටිය ඔය සීයලා වගේ කට්ටිය කතා කරලා තේ දෙනවා. තේ දෙන්නේ අර මෙච්චර විතර කප් එකකට. අපිට ෂොට් එකක් වගේ. ඔව් එහෙම තමයි දෙන්නේ. ටී කල්චර් කියන්නේ මෙහෙම මරු මේ ලොකු මේක. ෆ්ලේවර්ස් තියෙනවා මාර ගොඩක්. මේක නෙට් එකේ දාලා හදලා තියෙනවා. ෆ්ලේවර්ස් තියෙනවා පුදුම තේ හදනවා එක එක විදිහටම. ඒ කියන්නේ බෑග්ස් තියෙනවා, තව මේවා තියෙනවා ඒක දාපුවා. අමුතු විදිහට හදනවා. ෆ්ලේවර්ස් තියෙනවා මාර ගොඩක්. මේකේ එයාපෝට් එක ඇතුලේ මියුසියම් එකක් තියෙනවා. පොඩි මියුසියම් එකක්. තියෙනවා නම් එකට ගිහලා ඔන්ලයින් එක පුළුවන් අපි නිකම්ම ගිහලා බලමු කොහොමද ගණන් කියලා ටිකට් එකේ. අපි ෆස්ට් උඩ තට්ටුවට ආවේ. මේකේ තියෙනවා රීචාර්ජ් කැබින් එක. ඉස්තාම්බුල් මියුසියම් එක තියෙනවා. බලමු ගණන් කීයද කියලා. Euro 13යි adult animation adult skies. ඔව් මම ගියාට ඒක 13 මියුසියම් මේවා පහයි තියෙන්නේ මේක. තෙනි මියුසියම් එක Euro 13ක් Euros 13ක් වෙනවා. with audio guide. Audio guide එක නැතුව තියෙනවා මෙතන 6 දෙකෝද. How much is the without audio guide? 6. Same price. Okay. One nine. Okay, me bundle.
හොඳයි අපි දැන් ආවේ හරියටම මැදට එයාපෝට් එකේ මෙතන තියෙනවා ටර්මිනල් 7ක්. ඒ තමයි මේක තමයි දෙවෙනි ලොකුම එයාපෝට් එක මේ තියෙන යුරෝපයේ. එතකොට මේකේ 7ක්. ඉතින් අපි එක පැත්තකට යමු. දැන් ලංකාව ගත්තොත් ලංකාවේ තියෙන එකයි ටර්මිනල්ස්. මේකේ තියෙනවා ටර්මිනල්ස් 7ක්. ඉතින් අපි එක ටර්මිනල් එකක් පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් ඇවිත්ලා බලමු කොහොමද තියෙන්නේ. මේ කෙනෙක් Okay, where is the pharmacy? Turn left, sir. Okay. 50 meters later on the left side, Right. in front of Book and Press shop, we have pharmacy telephone. Okay. When you order, they will help you. Okay. Thank you. Okay? Have a nice Thank day. you. Bye-bye. මෙතන තියෙනවා හොඳ ඔප්ෂන් එකක් තමයි virtual assistant එකක් තියෙනවා. අපිට මොන හරි ඕනේ නම් මෙතනට ඇවිල්ලා මේකේ තියෙන විදිහට instructions ටික follow කරපුවාම touch screen එකක් තියෙන. ඒක instructions ටික follow කරපුවාම language එක තෝරලා ඉස්සරහට ගියාම අපිට assistant කෙනෙක් එනවා. assistant ගෙන් airport එක ගැන සම්පූර්ණ විස්තරයක් අරගෙන යන්න පුළුවන්. බොහොම හොඳ service එකක්. virtual එයා connect වෙනවා. connect වෙලා අවශ්‍ය විස්තරේ එතෙන්දී අපිට කියනවා. බොහොම අනිත් එයාපෝට් වල දැක්ක නැති හොඳ සර්විස් එකක් තමයි ඒක තියෙන්නේ. මොකද මට ෆාමසි එකක් ඕන තියෙන තැනක් ඇහුවා. ඒකට එයා කිව්වා අපි ඉතින් හැමිට බලාගෙන යමු එක්ක ඔය තියෙන්නේ කිව්වා විදියට තියෙන තැනට. ඉතින් මේක මේ එයාපෝට් එකේ තියෙන තවත් ලක්ෂණයක්. මොකද මේකේ self check in තියෙනවා. මේ වගේ virtual assistant service kiosk තියෙනවා හැමතැනම. ඉතින් සෑහෙන දියුණු වෙලා තියෙනවා එයාපෝට් එකත් අනිත් එයාපෝට් එක බලනකොට සෑහෙන ඉස්සරහටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි තව ටිකක් ඇවිදින්න මොනවද මේකේ තියෙන්නේ මොනවද තව තියෙන්නේ කියලා.